හායි ඔන්න ඉතින් 2022-23 කැලණිය අපි කැලණි කන්දෙන් හන්තාන කන්ද නැගපු විදිහ තමයි ඔන්න අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඔන්න ඉතින් උදෙන්ම නැගිටලා ලෑස්ති වෙලා පාන්දර 1 වෙනකොට අපි කැම්පස් එකට ආවා. පේනවද අපි එනකොටත් ගොඩක් යාළුවෝ කැම්පස් එකට ඇවිල්ලා බලන්නකො නේද ඒ උනන්දුව. අනේ ඉතින් මේ උනන්දුව ලෙක්චර්ස් එන්නත් තිබ්බනා. අපි හන්තානේ යන්නයි හදන්නේ. ඔයාලා බලන්න ඇති නේද මේ මොකක්ද මේ කරන්නේ කියලා. මේක තමයි චමරිය කියන්නේ. හන්තාන කන්ද නගින්න යන හැම ළමෙක්ම උදේ පාන්දර කැම්පස් එකට ඇවිල්ලා මෙන්න මේ චමරියෙන් බත් කටක් හරි කාලා තමයි සහෝදරත්වයෙන් හන්තානට අපේ බැච් ට්‍රිප් එක යන්න පටන් ගන්නෙ. ඉතර ළමයි 1550 බස් 26ක්. ඉතින් ඔන්න ඔය විදිහට අපි හැමෝම අපේ බස් වලට නැග්ගා. ඉතින් ලොකු පිරිසක් ඉන්න ට්‍රිප් එකක්. ඔන්න ඔය විදිහට අපි අපේ ගමන පටන් ගත්තා. ඔන්න බලන්නකො ටික වෙලාවක් යනකොට අපේ යාළුවෝ ටික අයියෝ ඉතින් බලන්නකො අපේ නිදි කුම්බර යාළුවෝ ටික. කොච්චර හයියෙන් සින්දු දාලා තිබ්බත් එයාලා දොයි. ඔන්න ඔය විදිහට උදේ 7:00 වෙනකොට අපි පේරාදෙණිය කැම්පස් එකට ආවා. ඔන්න ඉතින් අපේ ගමන පටන් ගන්න තමයි අපි මේ හදන්නේ. ඊට කලින් අපි මුලින්ම පේරාදෙණිය කැම්පස් එකට ගිහිල්ලා උදේ කෑම එහෙම කාලා පස්සේ පේරාදෙණිය කැම්පස් එකේ අයියලා කළා අපිට කොහොමද කන්ද නගින්න ඕනේ, කන්ද නගිනකොට අපි කරන්න ඕනේ මොනවද, එපා මොනවද කියලා පැහැදිලි කරලා දුන්නා. ඊට අමතරව එයාලගේ කැම්පස් එකෙන් ගයිඩ්ලා විදිහට අයියලා කළ 15 දෙනෙක් අපිත් එක්ක හන්තාන කන්ද නගින්න එකතු වුණා. ඉතින් ඒ අයියලා කළව හරි ආදරෙන් මතක් කරනවා එයාලා අපිට ලොකු සපෝට් එකක් දුන්න කන්ද නගින්න වගේම කන්ද බහින්නත්. ඉතින් අන්න ওই විදිහට තමයි අපි සහෝදරත්වයෙන් හන්තානට යන්න පටන් ගත්තේ. යන අතරමඟ සමහර තැන් හරි අමාරු වුණා අපිට කන්ද නගින්න. ඉතින් අන්න ඒ වගේ වෙලාවල් වලදී අපි අපිටම උදව් කරගෙන තමයි කන්ද නැග්ගේ. හම්මෝ ඉතින් ඕන්න කන්ද නැගලා අපිට ඉඳගන්න chance එකක් හම්බුණා. ඉතින් මේ ඔයාලා දැක්කේ පයින්ස් වතු යාය. ඒ කියන්නේ අපි හන්තාන කන්දෙන් භාගයක් දැන් නැගලා ඉවරයි. අපිට ඊට පස්සේ මේ හම්බුනේ තේ වත්තක්. අන්න එතනදී තමයි අපි අපේ දවල් කෑම ගත්තේ. අම්බෝ ඉතින් දැන් නම් හොඳ පණ ගිහින් තමයි තියෙන්නේ. පේනවනේ අපේ මූණු ටික.
යනවා ඉවර නම් නෑ ඉතින් තාම. තව කොච්චරක් දුර යන්න තියෙනවද කියලා ඔන්න බලන්න ඔයාලට මගේ ඉස්සරහ යාළුවෝ ටික කියයි හරිද? අඩු අර මෙච්චර නම් යන්න බෑ බුදු අම්මා. දැක්ක නේද ඔයාලා තව කොච්චරක් දුර නගින්න තියෙනවද කියලා? ඔන්න ඉතින් දිනුම් කනුවට ළඟා වෙමින් තමයි අපි මේ ඉන්නේ. කිලෝමීටර් 12ක් වගේ ලොකු දුර ප්‍රමාණයක් හරි අමාරුවෙන් වුණත් අපි එකිනෙකාට උදව් කරගෙන හරි සහෝදරත්වයෙන් හන්තාන කන්ද නැග්ගා. ඉතින් බලන්නකෝ මේ ඉස්සරහෙන් පේන view එක. ඒක දැක්කම අපේ දවසේම මහන්සිය එකම එක තප්පරයකින් නැති වෙලා යනවා. කේෂානි කියන්නේ ඔයාලා දැනටමත් දන්නවා ඇති අපි මේ මොකක්ද කරන්න කියලා. මගේ vlog එක පටන් ගන්නකොට මම පෙන්නපු වීඩියෝ එක ගන්න තමයි අපි මේ හදන්නේ. ඔන්න ඔය විදිහට හන්තාන කන්දේ සුළං කපොල්ල ගාවට ආපු අපි ලස්සන ෆොටෝස් ගොඩක් අරන් අමතක නොවන මතක ගොඩක් එකතු කරගෙන හන්තාන කන්ද බහින්න තමයි මේ හදන්නේ. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් ඉක්මනටම අරන් එන්න.